පොඩි කාලේ ඉඳන් අපි දන්නවා කොහා අඬනවා කියලා කියන්නේ අවුරුද්ද ළඟ ළඟම එනවා කියලා. හැබැයි අද ගොඩාක් අයට කොහාගේ සද්දට වඩා ඇහෙන්නේ තමන්ගේ හදවත ගැහෙන සද්දේ. අවුරුද්දට බඩු ගන්න ඕනි, නෑගන් යන්න ඕනි, නෑගන් යනකොට යාළුට මොන හරි ගෙනියන්න ඕනි. මේ කියන දේවල් ඇත්තටම ලොකු පීඩනයක්. මේක අහගෙන ඉන්න ඔයාටත් මේ පීඩනය දැනෙනවා ඇති. ඇත්තම කියන්න අවුරුද්ද කියන්නේ ඔයාට සතුටක්ද? නැත්නම් සමාජයට පේන්න කරන රංගපෑමක්ද? අද මයින්ඩ් බූස්ට් ලංකාවේ ඉතින් අපි කතා කරන්නේ ලංකාවේ මේ තියෙන තත්ත්වයක් එක්ක. ඔයාගේ මානසික නිදහස පාවා දෙන්නේ නැතුව කොහොමද මේ අවුරුදු කාලය ගත කරන්නේ කියලා. වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. මොකද අද මම ඔයාලට කියලා දෙනවා මේ රැල්ලට අහු වෙන්නේ නැතුව ජීවත් වෙන විදිය වගේම අවුරුදු සමරන විදිය. අපේ රටේ අවුරුදු සංස්කෘතිය ඇතුලේ අපි නොදන්න පැත්තක් තියෙනවා. ඒ තමයි කම්පැරිසන්. අපි හිතනවා අල්ලපු ගෙදර අය ලස්සනට ගේ පේන්ට් කරනකොට අපි ඊට වඩා දෙයක් කරන්න ඕනි කියලා. ඒ වගේම එයාලා අලුත් ඇඳුම් ගොඩාක් ගන්නවා නම් අපි හිතනවා අපි ඊට වඩා ගොඩක් ගන්න ඕනි කියලා. බැරි වෙලාවත් අපිට ගොඩාක් ඇඳුම් ගන්න බැරි නම් අපිට ලොකු මදිකමක් දැනෙනවා. මේක හරියට හති වටිනකන් දුවන රේස් එකක් වගේ. හැබැයි මේ රේස් එකේ අවසානයක් නම් නැහැ. ඔයා හිතන්න අවුරුදු 20කට විතර කලින් ඔයා ඇඳපු ඇඳුම කාට හරි මතක තියනවා කියලා හිතනවද? මෙහෙමයි ෆොටෝ එකක් ගහගත්තොත් මතක තියෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් කාටවත් මතක නැහැ. හැබැයි ඔයා ඒ කාලේ විඳපු මානසික පීඩනයක් තිබ්බොත් ඒක ඔයාට තාමත් හොඳට මතකයි. අපි ගොඩාක් වෙලාවට උත්සාහ කරන්නේ අපිට නැති දෙයක් ලෝකෙට පෙන්වන්න. අපේ වටිනාකම ඔප්පු කරන්න. හැබැයි මතක තියාගන්න. ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ ඔයාගේ අතේ තියෙන බෑග් එකේ බ්‍රෑන්ඩ් එකෙන්වත්, ඔයා යන වාහනයෙන්වත් නෙවෙයි. මනෝවිද්‍යාවේදීන් මේකට කියන්නේ එක්ස්ටර්නල් වැලිඩේෂන් කියලා. ඒ කියන්නේ අපි අපේ සතුට තීරණය කරන රිමෝට් එක හැම වෙලාවෙම තව කාට හරි දීලා තියෙන්නේ. හිතන්න ඔයා අමාරුවෙන් සල්ලි හොයලා අනුන්ව සතුටු කරන්න හදන මේ කැපකිරීම. ඇත්තටම දකින්නේ කවුද? හැමෝම බලන්නේ Tamanට ලැබෙන තෑගි ගැන විතරයි. ඔයා ඇතුළතින් විඳවන වේදනාව දකින්නේ ඔයා විතරයි. ඉතින් ඇයි අපි අනුන්ගේ ඇස් පිනවන්න? අපේ හදවතටම ගිනි තියාගන්නේ. සැබෑ ආත්ම අභිමානය තියෙන්නේ Taman ඉන්න තැන ගැන ලැජ්ජ වෙන්නේ නැතුව. Tamanට පුළුවන් උපරිමය සතුටින් කරන එක ඇතුළ විතරයි. අපි හුස්ම ගන්නෙත් අනුන් වෙනුවෙන් නෙවෙයි නා. අපි අවුරුද්දක් විතරක් ඇයි අනුන් වෙනුවෙන් සමරන්නේ? ලංකාවේ අද තියෙන ආර්ථිකයත් එක්ක මිනිස්සු හිර වෙලා ඉන්නේ ලොකු උගුලක. එක පැත්තකින් බඩු මිල, අනිත් පැත්තෙන් පරණ සම්ප්‍රදායන්. මේ දෙක මැද්දේ ඔයාගේ සතුට නැත්තටම නැති වෙලා යනවා. මං කලින් කිව්වා වගේ ගොඩක් අය කියනවා රුපියල් 5000ක විතර කේක් එකක් අරන් යනවා වෙනුවට අවංක හිනාවකුයි කාලයයි අරන් යන්න කියලා. හැබැයි දැන් ඔයා මගෙන් අහයි ඇත්තටම අපි එහෙම ගියොත් මිනිස්සු අපිට hina වෙන්නේ නැතුව ඉඳීද කියලා. මිනිස්සු අපිව අපි අරන් යන බෑග් එකේ ප්‍රමාණයෙන් නේද මනින්නේ කියලා. ඔව්, ඔයා හරි. මේ සමාජයේ සමහර මිනිස්සු ඉන්නවා ඔයා අරන් යන තෑග්ගෙන් ඔයාව මනින. හැබැයි මට එක දෙයක් කියන්න දෙන්න. කවුරු හරි ඔයා ගෙනියන තෑග්ගේ වටිනාකමෙන් නම් ඔයාව මනින්නේ. ඔයා හිතලා බලන්න ඒ වගේ කෙනෙක් තව දුරටත් ඔයාගේ ජීවිතයට වටිනවද කියලා. ඒ ගැන මම මෙන්න මෙහෙම උදාහරණකින් කියන්න. ඔයා ගින්දරක් නිවන්න යන්නේ පැණි රස කෑමක් කරන්ද එහෙමත් නැත්නම් වතුර අරන්ද? අද අපේ නෑදෑයෝ, යාළුවෝ හැමෝම ඉන්නේ ප්‍රශ්න වැලක හිර වෙලා. ඒ අයට ඇත්තටම ඕන කරන්නේ තව කෑම බීම නෙවෙයි. තමන්ගේ හිතේ තියෙන බර නිදහස් කරගන්න කතා කරන්න පුළුවන් කෙනෙක්. මිනිස්සු කේක් එක දිහා බලනවා කියන්නේ ඒ මිනිස්සුත් ඉන්නේ ලොකු මානසික දරිද්‍රතාවයක. ඔයා ඒ රැල්ලට අහු වෙන්න නම් එපා. මම කතා කරන ඊළඟ කාරණාව තමයි මෙන්ටල් ෆෙන්සින්. අපි අවුරුද්දට ගේයස් කරනවා, මකුළු දැල් කඩනවා, පරණ දේවල් අයින් කරලා දානවා. හැබැයි අපි අපේ හිත අස් කරගන්නේ කවද්ද? පරණ තරහවල්, කුහකකම්, ඊර්ෂ්‍යාව, ඒ වගේ දේවල් හිතේ තියාගෙන අවුරුද්දට අලුතෙන් ඇඳුමක් ඇඳගත්ත කියලා ඔයා අලුත් වෙන්නේ නැහැ. පරණ වෙච්ච වතුර තියෙන වීදුරුවකට ඔයා කොච්චර අලුතෙන් වතුර එකතු කරත් වැඩක් නැහැ අර පරණ වතුර අයින් කරන්නේ නැතුව. අලුත් අවුරුද්ද කියන්නේ අන්න ඒ පරණ වතුර අයින් කරන කාලයක්. ගිය අවුරුද්දේ ඔයාට වරදින්න නැති, ඔයා ණය වෙන්නේ නැති, ඔයාගේ බලාපොරොත්තු කැඩිලා බිඳිලා යන්නේ නැති. හැබැයි ඒ අතීතය කරේ තියාගෙන අලුත් අවුරුද්දකට යන්න එපා. අවුරුද්ද කියන්නේ දින දර්ශනයේ ඉලක්කම් මාරු වෙන එක විතරක් නෙමෙයි. ඔයා හිතන විදිය මාරු කරගන්න ලැබෙන chance එකක්. කතා කරන්න යන අන්තිම කාරණාව තමයි the power of no. ඔයාට දෙයක් බැරි නම් බෑ කියන්න පුරුදු වෙන්න. මට මේ වෙලාවේ මෙච්චර වේදමක් කරන්න බෑ කියලා තමන්ගේ හිතට අවංක වෙන්න. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම ශක්තිය. තමන්ට නැති දෙයක් තියෙනවා වගේ පෙන්වන්න හදන එක තරම් මානසික වදයක් තවත් නැහැ.
මන් දන්නවා බෑ කියන එක හිතන තරම් ලේසි නෑ. මොකද අපේ හිත ඇතුලේ තියෙනවා මදි පුංචිකම කියන බීතිකාව. හැබැයි මනෝවිද්‍යාත්මකව බැලුවොත් තමන්ගේ සැබෑ තත්ත්වය පිළිගන්න මනුස්සය තරම් මානසික නිදහසක් විඳින වෙනත් කෙනෙක් මේ ලෝකේ නෑ. මම ඔයාට පොඩි කතාවක් කියන්නම්. එක ගමක මිනිස්සෙක් අවුරුදු උත්සවයකට යන්න ලොකු රත්තරන් මාලයක් ණයට ගන්නවා. ඔහු මුළු උත්සවය පුරාම හිටියේ හරිම ආඩම්බරේ. හැබැයි ඒ හිත ඇතුලේ තිබුණේ ලොකු බයක්. මේ මාලේ නැති වෙයිද? මේක ණයට ගත් එකක් කියලා කවුරු හරි දැනගනීද කියන බය. නිසාම ඔහුට ඒ උත්සවයේ කිසිම සතුටක් විඳින්න ලැබුණේ නැහැ. අන්තිමේදී ඔහුට ඉතුරු වුණේ තෙහෙට්ටුවක් විතරයි. බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා අනන සුඛය ගැන. ඒ කියන්නේ ණය නැති බව නිසා ලැබෙන සතුට. ණය කියන්නේ මුදල් විතරක් නෙවෙයි. අපි බොරුවට පෙන්නන රංගනය කියන්නේත් මානසික ණයක්. මේ ණය අරගෙන ගේමක් ගහන හැමදේම දරාගෙන සතුටින් ඉන්න අයත් ඉන්නවා. හැබැයි එහෙම වෙන්නේ ගොඩාක් කලාතුරකින්. ඔයා අඳුරගන්න ඕනි ඔයා මොන වගේ කෙනෙක්ද කියලා. අපි අනුන් වෙනුවෙන් කරන රංගපෑමක්. හැම මොහොතකම අපි අපේ සතුට උගසට තියලා කරන දෙයක්. මනෝවිද්‍යාවේදීන් මේකට කියන්නේ ඉම්පෝස්ටර් සයින්ඩ්‍රෝම් එකේ අන්තයක් කියලා. ඒ කියන්නේ තමන්ට නැති දෙයක් ලෝකෙට පෙන්වන්න ගිහින් තමන්ගේ සොයන් වටිනාකම තමන් විසින්ම විනාශ කරගන්නවා කියලා. ඔයා අඳින පළඳින ඇඳුමෙන් හරි අරන් යන තෑග්ගෙන් හරි ඔයාව මනින කෙනෙක් ඉන්නවා නම් ඒ මනින්නේ ඔයාගේ පිටත කටුව විතරයි. ඔයාගේ ඇතුළත හරය දකින කෙනෙක් කවදාවත් ඔයාගෙන් භෞතික දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලොකුම ශක්තිය තියෙන්නේ ඇත්ත ඇතුලේ. මේ අවුරුද්දේ මට පුළුවන් මෙච්චරයි කියලා තමන්ගේ සීමාව තීරණය කරන මිනිස්සු අනුන්ගේ මතයට වහල් වෙන්නේ නැති නිදහස් මිනිස්සෙක් වෙනවා. ඒ ලැබෙන නිදහස තමයි මේ ලෝකේ ඕනෑම රත්තරන් බඩුවකට වඩා වටින්නේ. ඉතින් මේ අවුරුද්දේ රංගපාන්න ගිහින් හති වැටෙන මිනිස්සෙක් වෙන්නේ නැතුව ඇත්ත එක්ක ජීවත් වෙන සැබෑ ශක්තිවත්යෙක් වෙන්න. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ අවුරුද්දේ ඔයා කුමාරයෙක් කුමාරිකාවක් වෙන්න. හැබැයි ඇඳුමෙන් නෙවෙයි. ගුණධර්ම වලින්. නෑදෑය අතරට යනකොට බෑග් පිරෙන්න බඩු අරන් යනවා වගේම හිත පිරෙන්න කරුණාව අරන් යන්න. ඔයාට බැනපු කෙනෙක් ඉන්නවනම් එයාටත් hina වෙලා කතා කරන්න. ඒක තමයි නියම මයින්ඩ් බූස්ට් එක. ලෝකය මොන විදියට බැලුවත් ඔයාගේ සතුට තීරණය කරන්නේ ඔයා. මේ අවුරුද්දේ ණය වෙලා රඟපානව වෙනුවට සරල වෙලා සතුටින් ඉන්න උත්සාහ කරන්න. අද මේ වීඩියෝ එක බලපු ඔයා වගේම පීඩාවෙන් ඉන්න ඔයාගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලා සියලු දෙනාටම සැබෑ සතුට පිරුණු මානසික නිදහස උපරිමයටම තියෙන අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.